අපි අද බලමු ගෙදරදී රසම රස වටලප්පම් එකක් හදාගන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ එයට අවශ්‍ය ද්‍රව්‍ය: බිත්තර, උකු පොල් කිරි, සුවඳ කුඩු, හකුරු, සීනි, වැනිලා. මුලින්ම අපි හකුරු ටික පොඩියට කපා ගන්න ඕනේ. ඊට පස්සේ බිත්තර ටික එකින් එක භාජනයකට දමාගෙන විනාඩි කිහිපයක් හොඳින් බීට් කරගන්න. භාජනයක් ලිපේ තියලා ඒකට අපි සීනි ටික එකතු කරගන්නවා. සීනි ටික රන්වන් පැහැවෙනකොට සුවඳ කුඩු ටික ඒට එකතු කරගෙන උකු පොල් කිරි ටිකත් හකුරුත් ඒටම එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක හොඳින් හැඳි ගා ගන්න ඕනේ හකුරු ටික දිය වෙනකම්. මේ මිශ්‍රණය විනාඩි 2-3ක් මද ගින්දරේ අපි හොඳින් හැඳි ගා ගන්න ඕනේ හකුරු ටික දිය වෙනකම්. ඊට පස්සේ ලිපෙන් බාගෙන මේක හොඳට නිවා ගන්න ඕනේ. ඒ නිවා ගත්තට පස්සේ තමයි අපි ගසාගත්ත බිත්තර ටික මේකට එකතු කරන්නේ. හොඳට නිවුණට පස්සේ අපි ලිපෙන් බාගත්ත හකුරු හා කිරි මිශ්‍රණයට ගසාගත්ත බිත්තර ටික එකතු කරනවා. ඒ බිත්තර ටික හොඳට කලවම් වුණාට පස්සේ ඒකට අපි වැනිලා එකතු කරගෙන හොඳින් පෙරා ගන්නවා. මේ ආකාරයට 3 වතාවක් අපි මේක පෙරා ගන්න ඕනේ. ස්ටීමරේ සෝදානම් කරගෙන අපි වටලප්පම් මිශ්‍රණය භාජනයකට දාගෙන විනාඩි 45ක් හොඳින් හුමාලෙන් තඹ ගන්න. මේ තියෙන විනාඩි 45කට පස්සේ තඹගත් වටලප්පම් එක ඔයාලට තවත් පහසුවෙන් වටලප්පම් හදා ගන්නවා නම් මේ ආකාරයෙන් ස්ටීම් කප් වලනුත් හදා ගන්න පුළුවන්. ඕනෑම කේක් බඩු කඩේක මේව ගන්න තියෙනවා. ස්ටීම් කප් වලට දමාගත්ත මේ මිශ්‍රණය විනාඩි 25ක් හොඳින් ස්ටීම් කරගන්න. මේ තියෙන්නේ ඒ ආකාරයෙන් හදාගත්ත වටලප්පම් එක. ඔයාලත් මේ විදිහට හදලා බලලා කොහොමද කියලා පහලින් අපිට කමෙන්ට් එකක් දාන්න.